Hi guys, welcome back to my YouTube channel. ඔන්න අද මම ඔයාලව එක්කන් යනවා දුබායි. දුබායි කියන්නේ මම ආසම ඩෙස්ටිනේෂන් එකක්. ඉතින් මේක යන්න ගොඩක් දවස් බලන් ඉඳලා ඔන්න ඉතින් ෆයිනලි ඒ දවස් උදා වුණා. දැන් අපි ඉන්නේ බණ්ඩාරනායක ඉන්ටර්නැෂනල් එයාපෝට් එකේ. මගේ ෆ්ලයිට් එකට වෙලා තියෙන නිසා මම ආව බැරිස්ටා එක පැත්තට ඇවිල්ලා කොෆි එකක් බොන ගමන් සෑන්ඩ්විච් එකකුත් ගත්තා. දැන් රෑ 11:30 වගේ ඇති අපේ ෆ්ලයිට් එක තියෙන්නේ 2:30 වගේ. ඉතින් මේ ටුවර් එක මම ගියේ ඩිසැම්බර් වල. හැබැයි මේක පෝස්ට් කරන්න ඉතින් 2026 ජනවාරි. anyway ඔන්න දැන් අපේ ෆ්ලයිට් එකට ටයිම් එක හරි ගේට්ස් ඕපන් වෙලා තියෙන්නේ. අපි යනවා ඉතින් ඒ පැත්තට. මේ පාර මගේ ට්‍රැවල් ඒජන්ට් තමයි මැකිනන් ට්‍රැවල්ස්. එයාලයින් එක ෆ්ලයි ඩුබායි. ඔන්න දැන් අපි ෆ්ලයිට් එකට නගින්න තමයි යන්නේ. ඉතින් ෆ්ලයි ඩුබායි කියන්නේ පොඩක් බජට් එයාලයින් එකක්. ඔයගොල්ලෝ දන්නවා ඇති. හැබැයි ගිය අවුරුද්දේ අන්තිමේදලා එයාලගේ අප්ග්‍රේඩේෂන් වගේක් ගිහින් තියෙනවා. ඉතින් මේ ෆ්ලයිට් එකත් ටිකක් අලුත්. හැබැයි ඉතින් මගේ පාස් ට්‍රැවල් එක්ස්පීරියන්ස් එකත් එක්ක කියනවා නම් ටිකක් කම්ෆර්ටබල් මදි. දැන් ගොඩක් පාන්දර නිසා ඉතින් එළිය නම් එච්චර ක්ලියර් පේන්නේ නැහැ. මම ඒ නිසා ඉතින් වින්ඩෝ එකත් ක්ලෝස් කරලා පොඩි මූවි එකක් බලාගෙන චුට්ටක් ගමන එන්ජොයි කරා. මොකද මේ වෙලාවේ මට ලොකු නිදිමතක් තිබුණෙත් නැහැ. අන්නම ඉන්නකොට අපිට බ්‍රෙක්ෆාස්ට් එකක් හම්බුණා පාන්දරම. මේකේ තිබුණේ ඔම්ලට් එකයි සොසේජ් එකයි ඊට පස්සේ පොටැටෝ and තව සෝස් එකක් තිබුණා. තව ෆෘට්ස් යෝගට් එකක් බන් එකක් and මම මෙතන බ්ලැක් කොෆි එකක් ගත්තා. මේකට ඉතින් රේට් එකක් දෙනවා නම් 10 to 5 වගේ තමයි දෙන්න පුළුවන්. මට ලොකුවටම සෙට් උනේ නැහැ. ඔහම ඉන්න ගමන් බඳ පොඩි වීඩියෝ එකක් හම්බුණා. ඩුබායි වල අපිට ගිහිල්ලා කරන්න පුළුවන් දේවල් ඒ ලයිෆ් එක ගැන පොඩි අප්ඩේට් එකක් ගන්න මේකේ මෙහෙම වීඩියෝස් තිබුණා. සෝ ඔය ටිකත් බලාගෙන ඉතින් මම ගමන එන්ජොයි කරා. හැබැයි චුට්ටක්වත් නිින්ද ගියේ නෑ. මොකද කියනවා නම් මම අර කලින් කිව්වා වගේ සීට්ස් ටිකක් කම්ෆර්ටබල් මදි නිදා ගන්න. ඔන්න ඉතින් මගේ ෆයිනල් ඩෙස්ටිනේෂන් එකට මම ඇවිල්ලා ඉන්නේ. ඔය පල්ලෙහෙන් පේන්නේ ඉතින් හරිම ලස්සනයි උඩේ ඉඳලා බලද්දි ඩුබායි වල view එක. ඉතින් ඔය ලයිට්ස් එහෙම මාරම ලස්සනට තියෙනවා. ඉතින් අපේ රටත් එක්ක සාපේක්ෂව බලද්දි ඉතින් ගොඩාක් ඉදිරියෙන් ඉන්න කන්ට්‍රි එකක්. ඉතින් අපිටත් පුළුවන් බැරි නැහැ. කොහොම හරි හරිම ලස්සනයි. අන්න ඉතින් අපි ලෑන්ඩ් කරන්න තමයි යන්නේ. ලෑන්ඩ් කරද්දි මම ලස්සන දෙයක් දැක්කම වෙල්කම් ටු ඩුබායි කියලා ලස්සනට ගහලා තියෙනවා. මං කිව්වේ හරිම ලස්සනයි. ෆ්ලයිට් එක ගාව ඉඳලා ඉතින් අපිට බස් එකක් අරේන්ජ් වෙලා තිබුණා. ඒකේ තමයි අපි එයාපෝට් එකට ගියේ. ඉතින් එයාපෝට් එකට ගිහිල්ලා ඊට පස්සේ මම පොඩක් රීෆ්‍රෙෂ් වුණා. මොකද ඉතින් ඊයේ රෑ ආපු ගමන්නේ. දැන් ඉතින් වෙලාව පාන්දර 5 වගේ ඇති. මෙතන මෙහෙම ඉඳලා අපි යමු එළියට. තව මම ඔයාලට චූටි අප්ඩේට් එකක් දෙන්නම්. සාමාන්‍යයෙන් ෆ්ලයි ඩුබායි ෆ්ලයිට්ස් ලෑන්ඩ් කරන්නේ ටර්මිනල් 2 එකට එයාපෝට් එකේ. ඉතින් එතන පොඩි ස්පේස් එකක් තමයි තියෙන්නේ ඔයාලට ෂොප් කරන්න. සාමාන්‍යයෙන් එමිරේට්ස් ට්‍රැවල් කරනවා නම් ඔයාලා එතකොට ටර්මිනල් 3 යන්නේ. ටර්මිනල් 3 එකේදී තමයි ඉතින් ඔයාලට එයාපෝට් එකේ ෆුලිම එක්ස්පීරියන්ස් එක ගන්න හම්බෙන්නේ. හැබැයි මෙතන පොඩි වාසියක් තියෙනවා. ඔයාලට එළියට එන්න ලේසි. හරිම චූටි දුරක් තමයි තියෙන්නේ එයාපෝට් එකෙන් එළියට එන්න. අර පැත්තේ ගියොත් නම් සෑහෙන දුරක් එන්න තියෙනවා. කතාවෙන් කතාව ඔන්න අපි එයාපෝට් එකෙන් එළියටත් ආවා. ඉතින් මේ වෙලාවේ උදේ පාන්දර නිසා හරිම සීතලයි. ඉතින් අපිට මෙතන බස් අරේන්ජ් වෙලා තිබුණා අපේ ගෲප් එකටම හොටෙල් එකට යන්න. බස් එකේ යද්දි මම ටිකක් සර්ප්‍රයිස් වුණා. බලන්නකෝ ඩුබායි කාන්තාරයක් වුණාට මේ තියෙන කොළ පාට මට කන්ට්‍රි එකට ඇතුල් වෙද්දිම ආපු එක්ස්පීරියන්ස් එක නම් වව්. ඒ කියන්නේ මාර විදියට මෙයාලා දේවල් මේන්ටේන් කරනවා. ඉතින් හරිම ලස්සනයි. අලුත් රටක්, අලුත් මිනිස්සු, අලුත් කල්චර් එකක්. ඉතින් මේ හැම දෙයක්ම ඉස්සරහ දවස් 3-4 මම එක්ස්ප්ලෝර් කරන්න තමයි හිතන් ඉන්නේ මේ එක්ස්පීරියන්ස් එක ගන්න. ඉතින් අපි හොටෙල් එකට යන්න කලින් අපිට බ්‍රෙක්ෆාස්ට් එක අරේන්ජ් වෙලා තිබුණා. සෝ එහෙනම් බ්‍රෙක්ෆාස්ට් එකේදී හම්බෙමු. ටඩා! ඔන්න ඉතින් මෙන්න මේ හොටෙල් එකේ තමයි අපේ බ්‍රෙක්ෆාස්ට් එක අරේන්ජ් වෙලා තිබුණේ. අපි දැන් බලමු ටක් ගාලා අපිට බ්‍රෙක්ෆාස්ට් එකට මොනවද තිබුණේ කියලා.
ඉතින් ඔන්න ඕව තමයි බ්‍රෙක්ෆාස්ට් එකට තිබුණේ. පොඩක් ෆැමිලිය කෑම, ෆැමිලිය නැති කෑම ගොඩක් තිබුණා. මම ඉතින් මෙන්න මේ දේවල් තමයි බ්‍රෙක්ෆාස්ට් එකට ගත්තේ. after breakfast මම ඉතින් හොටෙල් එකෙන්ම චේන්ජ් කරගත්තා. මොකද අපි අපේ හොටෙල් එකට යන්නේ නැහැ. සිටි ටුවර් එක යනවා මෙහෙමම. අපි දැන් බලමු මෙහි සිටි ටුවර් එකේ එක්ස්පීරියන්ස් එක මොන වගේ වෙයිද කියලා. ඉතින් මෙහි ක්ලයිමේට් එක ගැන කියනවා නම් මෙහෙම අවුව පායලා තිබුණට ලොකු රස්නයක් තිබුණ නැහැ. පොඩි සීතලකුත් තිබුණා. ඉතින් අපි ආපු කාලේ ඩිසැම්බර්, ජන්, ෆෙබ් වගේ කියන්නේ මෙහෙට පොඩක් වින්ටර් එක. ඒ නිසා ඒ කාලේ එනවනම් තමයි හොඳ. නැත්තම් ඉතින් රස්නේ ටිකක් අමාරුයි. මෙතන අපිට තව මෙහි ගයිඩ් කෙනෙක් හිටියා. එයා අපිට මෙහි ඩුබායි ගැන ලොකු අප්ඩේට් එකක් දුන්නා. මෙහි හිස්ටරි එක, ඒ දේවල් ගැන. But Dubai is one of the 7 Emirates. So I'm telling you the story from 2nd December 1971. So on 2nd December 1971, 6 states they form a federation, yeah? 2nd December 1971 they form a federation which has 6 states that time. Abu Dhabi, which is the capital, then Dubai, Sharjah, Ajman, Al Quwain and Fujairah. But after 2 months, I mean we are referring it to 2nd December 1971. After 2 ඉතින් එයාගේ කතාවත් අහගෙන වටපිටාවත් බලාගෙන අපි දිගටම ඉස්සරහට ගියා. ඔන්න ඉතින් අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ ඩුබායි වල සාබීල් පැලස් ඒරියා එකට. ඉතින් සාබීල් පැලස් එක කියන්නේ ඩුබායි වල රොයල් ෆැමිලි එකේ රෙසිඩෙන්ෂල් ප්ලේස් එකක්. මේක පබ්ලික් විසිට් ඒරියා එකක් වුණේ නැති වුණාට මේක වටේ තියෙන රෝඩ්ස්, ඊට පස්සේ ගාර්ඩන් එක, මේ තැන් වලට අපිට යන්න පුළුවන්. බේසික්ලිම කියනවා නම් සාබීල් ප්ලේස් කියන්නේ ඩුබායි වල තියෙන ලක්ෂරි එක, ඩිසිප්ලින් එක, රොයල් ලයිෆ් එක ක්වයට්ලි ෂෝකේස් වෙන තැනක්. ඊට පස්සේ අපි ෆොටෝස් ගැහුවා, වීඩියෝ කරා, ඔය දේවල් තමයි කරේ. ඔව් අපි හොඳටම රස්නේ යන්න සන් ක්‍රීම් එක ගාගෙන ආවේ නෑ. ගොඩක් කියලා තමයි කට්ටිය කිව්වේ. ඉතින් අපි දැන් සීතල බුක්කේ ඉන්නවා. ඔව් ඉතින් උදේ සීතලක් තිබ්බට දවල් එද්දි මාරම අවුවයි. හොඳටම පිච්චුණා. ඔන්න ඉතින් අපි යනවා මේ වගේ තවත් ලස්සන තැනක් බලන්න. අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ ඩුබායි වල තවත් අයිකනික් ලෑන්ඩ්මාර්ක් එකක් වෙච්ච ඩුබායි ෆ්‍රේම් එක බලන්න. ඉතින් ඩුබායි ෆ්‍රේම් කියන්නේ ඩුබායි වල පාස්ට් එකයි ෆියුචර් එකයි කනෙක්ට් කරන යුනික් ස්ට්‍රක්චර් එකක්. මේකේ උස මීටර් 150ක් වගේ වෙනවා. පළල මීටර් 93ක් වෙනවා. මේකේ ස්පෙෂල්ම දේ තමයි මම අර කලින් කිව්වේ පාස්ට් එකයි ෆියුචර් එකයි කනෙක්ට් කරනවා කියලා. ඒ කියන්නේ මේකේ උඩට ගියාම එක පැත්තක පේනවා ඕල් ඩුබායි, අනිත් පැත්තේ පේනවා නිව් ඩුබායි. අපිට ටයිම් තිබුණේ නැති නිසා අපි උඩට නම් ගියේ නැහැ. අපි දැන් මේ පාස් කරන් යන්නේ ඕල් ඩුබායි පැත්ත. ඉතින් ඒ පැත්තට තමයි අපි මේ යන්නේ. ඔයාලට පේනවා ඇති අර මොඩර්න් සිටි එකෙන් වෙනස් වෙලා මේ පැත්තේ තියෙන බිල්ඩින්ග්ස් මේ ඔක්කොම ගොඩක් පරණ ඒවා. ඉතින් ඒ වෙනස හොඳටම පේනවා. අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ තවත් අලුත් එක්ස්පීරියන්ස් එකක් ගන්න. මේකට අපි යන්නේ බෝට් එකේ. මේ බෝට් එකට කියන නම තමයි ඒබ්‍රා බෝට්. මේක ඩුබායි වල තියෙන ට්‍රැඩිෂනල් වුඩන් බෝට් එකක්. අපි මේ බෝට් එකෙන් යන්නේ ගෝල්ඩ් ස්ට්‍රෝක් එකට. ඩෙහිරවල. ඒ කියන්නේ ගෝල්ඩ් වලට ගොඩක් ප්‍රසිද්ධයිනේ ඩුබායි. ඉතින් අපි මේ යන ඒරියා එකේ තනිකරම තියෙන්නේ ගෝල්ඩ් ෂොප්ස්. ෂොප්ස් 100ක් විතර තියෙනවා. ඊට අමතරව මෙහෙට ආවේනික කුළු බඩු වර්ග, චොක්ලට්ස් මේ වගේ දේවලුත් අපි මේ යන මාකට් එකේ තියෙනවා. ඉතින් මෙතන shopping කරලා අපිට ඕන දේවල් ටික ඔක්කොම ගත්තා. මට ඇත්තට මෙතන වීඩියෝස් ගන්න ටිකක් අමතක වුණා. මොකද ඒ තරම් දේවල් තිබුණා ගන්න. සෝ ඉතින් ඒ ටික අරගත්ත අතරතුරේ ගත්ත චූටි ක්ලිප්ස් ටිකක් විතරයි තියෙන්නේ. ඉතින් ඔතනින් ඊට පස්සේ අපි ආපහු එන්න පිටත් වුණා.
දැන් අපි කෙලින්ම යන්නේ අපේ හොටෙල් එකට. එහෙනම් අපි බලමු අපි ඉන්න හොටෙල් එක මොන වගේද කියලා. ඔන්න ඉතින් දැන් අපි හොටෙල් එකට ආවා. ඒෂියානා ග්‍රෑන්ඩ් හොටෙල්. මේකේ තමයි අපි 4 daysම ඉන්නේ. ඉතින් මේක 5 star හොටෙල් එකක්. හරිම ලස්සනයි එන්ට්‍රන්ස් එක. ක්‍රිස්මස් කාලේ අපි ආපු නිසා ලස්සනට ඩෙකෝස් කරලා තිබුණා. ඉතින් මේ විදිහට තමයි තිබුණේ. මේ ටිකත් බලාගෙන දැන් දවල් වෙලානේ. රූම් එකට චෙක් ඉන් වෙන්න කලින් කෙලින්ම අපි ගියේ ලන්ච් එකට. මොකද දැන් ටිකක් බඩගිනි ඇවිදලා shopping කරලා ඔය ඔක්කොම නිසා කෑමත් ගොඩක් varieties තිබුණා. අපි ඒ ටිකත් බලාගෙන බලමු මං මොනවද ලන්ච් එකට ගත්තේ කියලා. ලන්ච් එකට කියලා මං වැඩිපුරම කෑමේ සුෂි. මේ ප්ලේට්ස් දෙකක් මම කෑවා. මේ අනිත් ඒවා නම් ඇත්තටම ලොකුවට කෑවේ නැහැ. සුෂි මාරම රසයි. ඊට පස්සේ පොඩි ඩෙසර්ට් එකකුත් අරගෙන දැන් යමු මගේ රූම් එක මොන වගේද බලන්න. රූම් ටුවර් එක බලන අතරතුරේ ඔන්න අපි රෙඩි වුණා අපේ ඩිනර් එකට යන්න. ඉතින් අපේ ඩිනර් එක තියෙන්නේ ආච් එකක. ඒකට යන්න තමයි මේ රෙඩි වෙලා ඉන්නේ. බලන්නකෝ ඉතින් අපේ හොටෙල් එක රෑට ලස්සන. මෙතන ඉඳලා අපිට යන්න තියෙන්නේ බස් එකේ. ඉතින් දවල්ට වඩා ඩුබයි සිටි එක රෑට ගොඩක් ලස්සනයි. අපි ඒ ටිකත් බලාගෙන යාච් එකට යමු. ඔන්න දැන් අපි අපේ ලොකේෂන් එකට ඇවිල්ලා තියෙන්නේ. මෙතන මාරම ලස්සනයි. මේ ඒරියා දිගටම තියෙන්නේ මේ වගේ යාච්. ඉතින් ඩිනර් එක ගන්න පුළුවන්. මේක යන ගමන් ඔය ඇතින් පෙන්නෙත් ඒ වගේ. ඉතින් අපි යමු අපේ යාච් එකට. ගයිස් තව දෙයක් මෙහි ඉන්නකොට නිකන් ලංකාවේ ඉන්නා වගේ තමයි සමහරලාට දැනෙන්නේ. මොකද අපේ කට්ටිය හැම තැනම ඉන්නවා. කොහේ හරි ගියාම අනිවාර්යෙන් සිංහලෙන් කතා කරනවා ඇහෙනවම තමයි. ඉතින් මේ යාචකයේදීත් හම්බුණා 3 දෙනෙක් විතර ලංකාවේ. ඔන්න ඉතින් කතාවෙන් කතාව අපි ඇවිල්ලා ඉන්නේ අපේ යාච් එකට. ඉතින් මේකේ රූෆ්ටොප් එකේ තමයි අපේ ඩිනර් එක ඇරේන්ජ් වෙලා තියෙන්නේ. සෝ අපි යමු ඒ පැත්තට. මෙන්න මේ විදිහට තමයි උඩ සෙටප් එක තිබුණේ. ඩිනර් එකට කලින් හැබැයි මෙතන කොක්ටේල් තිබුණා. ඉතින් අපි මේ පැත්තට ආවා. අපිට මොනවද ගන්න පුළුවන් කියලා බලන්න. ඉතින් ඩුබායි වල එක එක කන්ට්‍රීස් වල අය වර්ක් කරනවා. ශ්‍රී ලංකා, ඊට පස්සේ ගොඩක් වෙලාවට පාකිස්තාන්, ඉන්දියන්, මේ වගේ චයිනීස් කට්ටිය මික්ස් එකක් ඉතින් තියෙන හැම කල්චර් එකකම කවුරුම හරි කෙනෙක් ඉන්නවා. ඉතින් ඒකත් අලුත් එක්ස්පීරියන්ස් එකක්. කතාවෙන් කතාව ඔන්න ඔය විදිහට තමයි අපේ ඩ්‍රින්ක්ස් රෙඩි වුණේ. එහෙනම් ගයිස්
cheers! ඔන්න ඔය විදියට තමයි අපි night එක enjoy කරේ. තව මෙතන අපිට live station දෙකක් තිබුණා. මෙතන pasta හැදෙනවා. මෙතන හැදෙනවා spaghetti. මම නම් මේ දෙකෙන්ම try කරා. ඉතින් මේ වෙලාවේ අපේ dinner එකත් ready වෙලා තිබුණ නිසා බලලා කැමති දේවල් බෙදාගෙන කෙලින්ම ආවේ ටේබල් එකට. මොකද full day එකක්ම කරේ travel කරපු එක. ඇවිද්දා shopping කරා. ගොඩක් තැන් බැලුවා. එකත් එක්ක හරිම මහන්සි. ඉතින් ලස්සන view එකක් බලාගෙන calm music එකකුත් අහගෙන අපි dinner එක හොඳටම enjoy කරා. ඉතින් මෙතනත් පැය දෙකකට වඩා අපි හොඳටම එන්ජොයි කරා. සෝ ඊට පස්සේ අපි ඉතින් ආපහු අපේ හොටෙල් එකට එන්න පිටත් වුණා. ලොං ඩේ එක අවසානයේ ඉතින් ලොකු බලාපොරොත්තුවක් තියෙනවා හෙට දවස ගැන. මොකද හෙට අපිට තව ගොඩාක් ලස්සන තැන් බලන්න යන්න තියෙනවා. ඉතින් මගේ next video එකෙන් මම පෙන්නන්නම් day 2 එකේ මම මොකද කරේ කියලා. යන්න කලින් මගේ channel එකත් subscribe කරන් යන්න. And see you guys. Bye bye.